කවුද යකෝ මෙච්චර උඩ ජිම් දාපු එක? මං තමයි දැම්මේ. එන්නකෝ. නෑ මේ. උඩින්ද යහි පොඩ්ඩක් මේ. මේ ටික නගලා තහන්සි ඒකයි. උඩ වැඩි කොහෙද? පටිපෙල්ද ගයින තියෙන්නේ. ඉන්න රිටර්න් එකදී. ඔයාලට දැන් කොහමද වෙන්න ඕනේ? මාලි මාත් එක තරහක් නැතුව ඇතිනේ මේ නෑ මට ඕනේ මගේ ඇඟ අඩු කරලා නිකන් අර මෙහෙම නිකන් අර කොකා කෝලා බෝතලේ වගේ ඉඳ චුට්ටක් අඩු වුණා නම් මට ඇති ඕන දෙයක් මම කරන්න මගේ ඇඟ එහෙම ලොකුවට වැඩිත් නෑනේ ඕන දෙයක් මම කරන්නම් කන්න නැතුව ඉන්නම් මම දවස් 5ම ඔයා ළඟට ඇවිල්ලා මෙතන ජිම් කරන්නම් ඒත් එක්කම ඕන තරම් මහන්සි වෙන්නම් මට ඒක ප්‍රශ්නයක් නෑ කොහොමද මගේ මේ ඇඟ කොකා කෝලා බෝතලේ වගේ හැදෙන්න තිබ්බනම් හරි නෑ එච්චර දවස් ගණනක් එන්න ඕනේ නෑ ඔයාත් දෙන අපි දෙන ඩයට් ප්ලෑන් එක ෆලෝ කරලා සතර දවස් 3ක් කරනවා හොඳට මේක ඒ වඩු වෙනම ඒ වඩු වෙන තැන්දී මල් පිස්සු මන් දන්නේ හරියට දවස් 5 හරියට වර්කවුට් එක කරලා කන්න එක නම් හරි කරගන්න බැරි ඒ වුණාට ඇඟ අඩු කරගන්න ඕන නම් කන්න නැතුව ඉන්නත් පුළුවන් ඒකට දවස් 5 මෙන්න බෑ එහෙම තමයි හරියට ඇඟ අඩු වෙන්නේ ඔයාද කෝච් මන්ද කෝච් නෑ මේ ආන්නකෝ මේ මෙහෙමයි වෙන්නේ සතර දවස් 4ක් පුළුවන් 3ක් පුළුවන් මැක්සිමම් 4ක් කවන්න හොඳට මැති ගොඩක් අය කරන වැරද්දක් තමයි සති දවස් 7ෙම යනා ඉන්නවා 6 යන ඉන්නවා එහෙම ගිහලා තේරුමක් නැහැ මොකද ඕවර් ට්‍රේන් ඉන්නේ ඔයා වර්කවුට් එක නතර කර ගමන් ඔයා ඕවර් විදියට මහත් වෙනවා. කියන්නේ අනවශ්‍ය විදියට මහත් වෙනවා. එහෙම ඕන වෙන්නේ නැහැ. සතර දවස් 3ක් මැක්සිමම් නැත්නම් 4ක් කවන හොඳටම ඇති. ඒකෙන් අපි ඔයාලට සාමාන්‍යයෙන් කාඩියෝ දවස් 2යි, ලෙග්ස් වර්කවුට් එකයි, ඇප්ස් දවසයි දෙනවා. ඔයාගේ නී ඉන්ජරියක් වගේ තියෙන එක්කෙනෙක් නම් ලෙග් එකයි, කාඩියෝ දෙකයි, ඇප්ස් එකයි එහෙමත් දෙනවා. ඔයා සතර දවස් 3ක් කරනවා නම් කාඩියෝ දෙකයි, ඇප්ස් එකයි. එහෙම දෙනවා. එහෙම ඇල්ල ඔයාලට අපි දෙන එක්සර්සයිස් හරියටම කරලා ගෙදර ගිහලා ඔයාලා දෙන ඩයට් එක 100%ක් කන්ටිනියු කරොත් එහෙම ඔයාගේ ඇඟ ඔයාට ඕන විදිහට මාස 3න් වගේ හදා ගන්න පුළුවන්. එතකොට දවස් 3ක් යෑම ඇතිද? අනේ ලේසියිනේ අප්පා දවස් 3ක් කියන්නේ. ඇත්තටම මාස 3න් අඩු කරලා පුළුවන් ඩයට් ප්ලෑන් එක තමයි පොඩ්ඩක් අමාරු. අනිත් ඒවා තමාරුද? දවස් 3ක් නම් ඉතින් අවුලක් නැහැ එන්න පුළුවන්. ගොඩක් අය ඇහුවා අපේ ජිම් එක තියෙන්නේ කොතනද කියලා. ජිම් එක තියෙන්නේ කඩවත රාගම පාරේ රෝසුඩ් හොස්පිටල් එකට අල්ලපු බිල්ඩින් එක. ඉතින් කැමති කට්ටියට එන්න පුළුවන්. දැන් මගේ ප්‍රශ්න අහන්න ඔයා ජිම් යනවද කියලා කරපු ඒවට මොකද මේ කියලා ඒකට කරන ගමන් තමයි මම ජිම් එකේ මයික් එකක් නැත්නම් ඒක ඔන්න කැමති කට්ටිය ඉන්නවා නම් කඩවතක් ගන්න ඉන්නවා ඕගොල්ලෝ එන්න පුළුවන්. ඉතින් එයා මම පොඩක් කලින් දාන්න කෙනෙක්. ඉතින් කැමති කට්ටිය ඉන්නවා නම් අඟාරු කට්ටිය ඉන්නවා. ඔයාලා ඉස්ලාම් බල්ලා කරන ජොයින් වෙන්න ඕන නම් ඇවිල්ලා මම කතා කරලා පළවෙනි දවසේ ඊපස්සේ මෙම්බර්ෂිප් ගන්න පුළුවන්. ඔයා කැමති කට්ටිය ඉන්නවා නම් එන්න පුළුවන්.